ඔන්න දවසක අපි Kitchen Hub YouTube channel එකෙන් ඔයාලා හම්බ වෙන්න ආවා. අද අපි හදන්න යන්නේ වැලිබුකු කරියක්. ඉතින් යාළුවනේ අපි බලමු වැලිබුකු හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි වැලිබුකු ටික කෑලි වලට කපා ගමු. ඊට පස්සේ අපි ඒක හොඳ භාජනයකට දාගෙන මෙන්න මේ විදිහට කහ කුඩු, ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, මස්කරි ඔයාලා වැඩිපුර ප්‍රමාණයක් දාගන්න. මෙන්න මේ විදිහට මස්කරි දාගෙන කවලම් කරගමු. කවලම් කරගත් වැලිබුකු ටික අපි ටිකක් වෙලා විනාඩි 3ක් විතර තියෙන්නට අරිමු. ඊට පස්සේ අපිට ඕන වෙනවා කපාගත් ලුණු, තලාගත් ඉඟුරු, සුදු ලුණු, ගම්පේ, අමු මිරිස් මෙන්න මේ වගේ භාජනයකට කපලා තියාගන්න. ඊට පස්සේ අපි ඇතිලියක් ලිපේ තියලා අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් දාගමු. ඒ දාගත් තෙල් ටික රත් වෙනකොට තලාගත් ඉඟුරු සුදු ලුණු ටික ඒකට මුලින්ම දාගමු. ඊට පස්සේ අපි ලුණු, රම්පේ, අමු මිරිස් ටිකත් එකතු කරගමු. වැදෙන අමු මිරිස් රම්පේ ලුණු ටික මෙන්න මේ විදිහට කවලම් කරගන්නත් ඕන. රන්වන් පාට වෙනකම්ම කවලම් කරගමු. ඊට පස්සේ අපි අරන් තියාගත් වැලිබුකු ටික ඒකට දාලා හොඳින් කවලම් කරගමු. හොඳින් කවලම් කරගත් වැලිබුකු ටිකට අපි වතුර අඬු කෝප්පයක ප්‍රමාණයක් දාගමු. ඊට පස්සේ හොඳින් තැන් වෙන්නට තියමු. දැන් නම් වැලිබුකු කරිය සූදානම්. ඉතින් අපි මෙන්න මේ විදිහට පිඟානකට බත් ටිකක් බෙදලා වැලිබුකු ටිකක් දාගෙන රස බලමු. ඔයාලා try කරලා බලන්න. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක්.